හලෝ යාළුවනේ කොහොමද ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද මගේ නිවාඩු දවස. මම ඉතින් සාමාන්‍යයෙන් නිවාඩු දවසේ එළියට යනවා පොඩ්ඩක් ඇවිදින්න. මොකද සමහර සතිවල දවස් 4ක් වැඩ, සමහර සතිවල දවස් 5ක් වැඩ කරනවා. ඉතින් පොඩ්ඩක් මනස සැහැල්ලු කරගන්න කියලා හිතාගෙන මං එළියට යනවා. වෙදර් එක හොඳට තිබ්බොත් තුන් දෙනාම යනවා. මම හිරු අපේ චූටි දුව නැත්තම් ගොඩක් වෙලාවට මම පොඩ්ඩක් තනියෙන් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා එනවා. ඒක මනසට ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක් හින්දා. ඉතින් මේවා ඔයාලා දකින්නේ මම ජීවත් වෙන ගමේ. මම ජීවත් වෙන්නේ ලාරන් කියලා පොඩි ගමක නෙදර්ලන්තේ. ඉතින් මේ ගමේ තියෙන පොඩි සත්තුන්ට හදලා තියෙන විශේෂයෙන්ම මුවන්ට හදලා තියෙන පොඩි පාර්ක් එකක්. මේකට කියන්නේ මේ හෙල්ත් කම්ප් කියලා. ඉතින් මේකේ නම් මුවෝ හංසයෝ තව විවිධ කුරුල්ලෝ ඉන්නවා. මේ ගස් වලට එනවා එයාලා. හරිම ලස්සනයි. දැන් නෙදර්ලන්තෙට සමර් එක ලං වෙලා තියෙනවා. ඉතින් ගස් කොළන් එහෙම හොඳට දළු දාලා වැවිලා තියෙනවා. මම ඉතින් කල්පනා කරා සුපර් මාකට් එකට එළියට යන්න දැස්ස වෙලාවේ ඔයාලට පොඩි වීඩියෝ එකක් කරලා අරගෙන එන්න. බලන්න කොච්චර ලස්සනද කියලා. මුවෝ රංචුවක්ම ඉන්නවා. අම්මයි තාත්තයි පොඩි පැටව් දෙන්නයි. ඉතින් හරිම ලස්සනයි. ගොඩක් වෙලාවට හිරුත් එනවා. බබාත් අරගෙන වෙදර් එක හොඳට තිබ්බොත් එයා එනවා අනිවාර්යයෙන්ම මේ අවට ඇවිදින්න. මොකද මං ජීවත් වෙන ගම හරිම ලස්සනයි. ඇවිදින්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් හිරුත් ගොඩක් වෙලාවට එළියට එනවා. වෙදර් එක හොඳට තිබ්බොත් ඇවිදින්න. ඇවිදලා ඉතින් මම ගියා ඔයාලට තවත් දෙයක් පෙන්වන්න කියලා. නෙදර්ලන්තේ ජීවත් වෙන අය නම් දන්නවා ඉතින් මේ මොකක්ද කියලා. මේකට කියන්නේ මං හිතන්නේ උලම් මෝලක් වින්ඩ්මිල් එකක්. මේක නෙදර්ලන්තේ ගොඩාක් විශේෂයි යාළුවනේ. මේක ක්‍රියාත්මක වෙන්නේ උලම් වලින්. ගොඩක් ගම්වල නෙදර්ලන්තේ මේක දැක ගන්න පුළුවන්. ඉතින් නෙදර්ලන්තේ හරි විශේෂයි. මම ජීවිතේ කීප වතාවක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම මේකට ඇවිල්ලා තව 4කටත් වැඩි 5ක් විතර කිට්ටු වෙන්න. මම කීප වතාවක් ගිහිල්ලා තියෙනවා මේක බලන්න. ඉතින් මම ඕගලන්ට පොරොන්දු වෙන්නම් මම වෙලාවක ඔයාලට මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මේක ඇතුලේ මොනවද වෙන්නේ කියලා වීඩියෝ එකකින් අරගෙන එන්න. අද නිවාඩු දවසක්. ඉතින් හරිම ලස්සන වෙදර් එකක් තිබ්බේ. මේ දවල් වරුවේ උදේ නම් එළියටවත් පහළ විදියක් තිබුණේ නැහැ. ඉතින් මම කල්පනා කරා ඔයාලට මේ මන් ජීවත් වෙන මේ පොඩි ගම ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉදිරියේදී හොඳ වීඩියෝ එකක් අරන් එන්නම්. ඊට වඩා ටිකක් ලස්සන තැන් ටිකක් එකතු කරලා වීඩියෝ කරලා මම රැකියාව කරන ස්ථානය පොඩ්ඩක් ඔයාලට වීඩියෝ කරලා පෙන්වන්න මම ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ජීවත් වෙන ගමේ පිටිපස්සේ පාරේ තියෙන හුලම් මෝලක්. ඉතින් දැන් මම මේ ඔයාලට ඔක්කොම පෙන්නලා පොඩි වෝක් එකක් දාලා දැන් මම ආයෙ යනවා ගෙදරට. ඉතින් මගේ ගේ තියෙන පාර. ඉතින් ගෙදර ගිහිල්ලා අවශ්‍ය රැකෑම හදන්න තියෙනවා. බලමු මම ඔයාලට කියන්න අද රැයට කන්නේ මොනවද කියලා. හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? අද මගේ නිවාඩු දවස. ටිකක් මොන හරි ලෑස්ති කරන්න කියලා රැයට කන්න. ගෙදර තියෙන දේවල් වලින් මම බැලුවා ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් ගහන්න. මං හිරුගෙන් ඇහුවා මේ තියෙන එළවලු ටික යට කපලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතන තියෙනවා ලීක්ස් ටිකක් තියෙනවා. රෙඩ් අනියන් තියෙනවා, රම්පේ කරපිංච, ජින්ජර් ගාලික් තියෙනවා. බිත්තර දෙකකුත් තියෙනවා. කපාගත්ත තව ගෝව ටිකකුත් තියෙනවා. ඔව් සොසේජ් ජුසුත් තියෙනවා. ඉතින් මං හදන්නේ මේ ඔක්කොම දාලා රැට කන්න පොඩි ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න. මොකද හීරෝ කිව්වා තියෙන දේවල් වලින් ඔක්කොම දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න කියලා. එහෙනම් අපි හදමු.
කපාගෙන මේ විදිහට ඩිෆෝම් කරලා මේ වගේ පෑන් එකක් තියාගත්තා. දැන් පෑන් එක පොඩ්ඩක් හීට් වෙන්න කියමු. පෑන් එක හීට් වුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් ගෙදර යූස් කරන්නේ ඔලිව් ඔයිල්. මොකද හිරු කැමති නැහැ සාමාන්‍ය ඔයිල් වලින් කෑමෝ වෙනවට. මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ ගෙදර. ඉතින් මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් මොන හරි හදනවා නම් ඔලිව් ඔයිල් තමයි මම යූස් කරන්නේ. ඉතින් මේක එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් එක ඔයාලා දන්න ඇති. ඉතින් මම මේ වගේ ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා පෑන් එකට. ගොඩාක් හීට් කරන්නේ නැහැ. හීට් කරපුවාම ඔලිව් ඔයිල් එකේ තියෙන ගුණ මැරෙනවා. චුට්ටක් රත් වෙන්න තියලා මේ ඊට පස්සේ මම දාගන්නවා මුල්ම මම මේකට දාගන්නවා ලුණු රම්පේ කරපිංචා මේ ටික චුට්ටක් ෆ්‍රයි වෙන්න දෙනවා. මේක ටිකක් ෆ්‍රයි වෙන්න දෙනවා. ජින්ජර් ගාලික් ටික මම මේ ටික පොඩ්ඩක් බාගෙට ෆ්‍රයි වුණාට පස්සේ දාන්න. මොකද මමයි සිරුයි දෙන්නම ආස නැහැ මේ ගාලික් ඕනට වඩා ෆ්‍රයි වුණාම ගුණ මැරෙනවා, රස මැරෙනවා. ඒකින් මේ ටික පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දීලා ඊට පස්සේ මම දානවා මේ කපාගත්ත මේ ජින්ජර් ගාලික් ටික. කරපිංච නම් මම නැට්ටත් එක්කම දැම්මේ මේ මොකද කරපිංච වල මට මගේ අම්මා කියලා තියෙන්නේ කරපිංච වල නැත්තේ මේ ගොඩාක් රස තියෙනවා කියලා. ඉතින් මම කරපිංච නැටිත් එක්කම දැම්මා. ඊට පස්සේ මම මේකට දානවා යාළුවනේ මේ කපාගත්ත සොසේජ් ටික. දැදලා නැහැ, ෆ්‍රයි කරලා නැහැ. දැන් මේකට දානවා යාළුවනේ මේ කපාගත්ත කැරට්. යාළුවනේ ගම්බිරිස් ටිකක්. මොකද මමත් හරියට ටිකක් කැමති අපේ ගෙදර කෑලි මිරිස් ඉවර වෙලා ඒ වුණාට මම මේක මිරිස් ටිකක් දානවා. මොකද අපේ හිරු දෛල ටිකක් කැමති. පහකට ටිකක් දානවා පාට එන්න. ලුණු ටිකක් දානවා රස එන්න. ඉතින් මට හස්බන්ඩ් හදලා දීපු රසම රස බත් එක පෙනුවෙන්න රස පාටයි කාලා බලලම කියන්නම්.
රහයිද? රහයි. ඇත්තටම රසයිද? කොච්චර රසයිද? ගොඩාක් රහයි. ඉතින් ඔහොම තමයි යාළුවනේ අද අපේ ඩිනර් එක. අපි දෙන්නගේ රෑ කෑම. ඉතින් ඔයාලත් ඔය ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ රස කෑමක් හදලා අපිට කමෙන්ට් එකකින් කියන්න. අදට ගිහින් එන්නම්. බයි බයි.